විදේශගත වුණාට පස්සේ මට ඒ රටේ තාක්ෂණය මේ රටේ තාක්ෂණය ගැන ලොකු පැහැදීමක් ආවා. ඔබ කියන්නේ දැන් ලංකාවේ තාක්ෂණයයි ඔබ ඒ රට හිටපු තාක්ෂණයයි සෑහෙන වෙනසක් තියෙනවා කියලා. ලොකු පරතරයක් තියෙනවා මෙතන. ඔබ කාලයක් ලංකාවේ දේශපාලනයට සම්බන්ධව විවිධ තනතුරු මෙහෙව්වා. ඒ කාලය ඇතුළත සිදුවීම් ගැන ඔයාලා මොනවද කියන්න තියෙන්නේ? මම දේශපාලනය වෘත්තිය කියන දෙක. දේශපාලඥයෝ කියන්නේ ඡන්දිලන කට්ටියනේ අමිල. ඔබතුමා දේශපාලන ශාස්ත්‍රයේ වැඩ කරලා මේ උපකාර පන්ති ශාස්ත්‍රයට එන්නේ ජනප්‍රියත්වයක් හදාගන්නනේ. නෑ අමිල මේක හොඳට තේරුම් ගන්න ඕනේ දේශපාලනයයි වෘත්තියයි කියන දෙක. මම දේශපාලනය කරන්න මම ජනතාව ඉස්සරහා ගිහලා ඡන්දිල්ලනවා. මගේ ජනප්‍රියත්වය කියන්නේ මෙහෙමයි අමිල. ජනප්‍රියත්වය කියන්නේ දේශපාලනයෙන් එන එකක් නෙමෙයි. මම කලින් කිව්වා වගේ ලංකාව තාක්ෂණයෙන් පහත් මට්ටමක තාම තියෙනවා. ලෝකයේත් එක්ක සසඳනකොට. ඔබතුමා ආයේ මේ පෞද්ගලික ශාස්ත්‍රයේ ජනප්‍රිය වෙලා ආයේ දේශපාලන ශාස්ත්‍රයේ එන්න අදහසක් තියෙනවද? නෑ මට එහෙම අදහසක් නෑ. මිනිස්සු හිතන් ඉන්නේ මේ ඩිජිටල් කරණය කියන්නේ මොකද්ද කිව්වොත් අපි කොහෙටවත් යන්න ඕනේ නෑ. අපි ගෙදර ඉඳන් අපිට හැමදේම කරන්න පුළුවන්. මේක එක කොටසක් විතරයි. ඩිජිටල් ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවෙන් වෙන් කළ යුගයක. එතකොට අපි ඩිජිටල් කරණයට ඔය ඇප් හදන්නයි ඉතින් ඔක්කොම හදන්න කලින් ලංකාවේ හරියට 4G කනෙක්ෂන් එකක් පෙන්වන්න තැනක් මට පෙන්වන්න. ඈත පිටිසර ගම්මානයට ගියෝ සමහරට 3G පෙන්වන්නෙත් නෑ. තොරතුරු එක් රැස් කිරීම ඩිජිටල් කරණයට. මෙතන ගැටලු දෙකක් තියෙනවා මිල. මේ දත්ත පිට යන්න හොඳ නැහැ.